මෙන්න මේ දීලා තියෙන ඒකක පහෙන් ශක්තියමයින ඒකකයක් නොවන්නේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද ඔයා දෙන උත්තරේ? මේක තමයි 2025 අවුරුද්දේ 2025 අවුරුද්දේ ෆිසික්ස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. මේ අතරින් ශක්තියමයින ඒකකයක් නොවන්නේ මොකක්ද කියන එක. පළවෙනි ඒකකයේ දැක්ක ගමන්ම දන්නවා මේක ශක්තියමයින්ද භාවිතා කරන ඒකකයක්. මේක ඔයාලට අර චාලක ශක්තිය භාගයක් MV වර්ගය කියන එකෙන් උනත් මේ සමීකරණ මේ ඒකකයේ ගන්න පුළුවන් භාගයක් MV වර්ගය කියන එකෙන් ස්කන්ධය වාරයක් ප්‍රවේගයේ වර්ගය ස්කන්ධයක kg ප්‍රවේගය කියන්නේ ms ඍණ 1 ms ඍණ 1 ගේ වර්ගය m වර්ගය s ඍණ 2 වෙනවනේ. මේක ශක්තියමයින ඒකකයක් විතර ගන්න පුළුවන්. වොට් තප්පර කියලා කියන්නේ ශක්තියමයින ඒකකයක්. වොට් කියලා කියන්නේ අපිට මේ වොට් කියන එක ලියා ගන්න පුළුවන් තප්පරයට ජූල් කියලානේ. තප්පරයට ජූල් කියලා වොට් වෙනකොට තප්පරයට ජූල් දා ගන්න පුළුවන්. ඒතර තප්පරයට ජූල් වරයක් තප්පර කියලා කියන්නේ ජූල් එකක් ශක්තියමයින ඒකකයක්. කිලෝවොට් පැය කියලා කියන්නේ කිලෝවොට් පැය කියලා කියන්නේ ශක්තියමයින ඒකකයක්. මේක ඔයාලා දන්නවා. මේක දැනගෙන ඉන්න ඕනේ. කිලෝවොට් පැයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජූල් වලින් කිව්වොත් කිලෝවොට් පැයක් කියලා කියන්නේ ජූල් වලින් ගත්තොත් ජූල් 36 ලක්ෂයකට. ඒ වගේම තමයි මේ කිලෝවොට් පැය කියන එක අපට ප්‍රායෝගිකව ටිකක් ළඟයි මේ ඒකකය. කිලෝවොට් පැය කියන එක. මොකද කිලෝවොට් පැයක් කියලා කියන්නේ අපි එදිනදා ගෘහස්ත විදුලි පරිභෝජනය කරන ප්‍රමාණය ඉදිරිපත් කරන්න භාවිතා කරන යුනිට් එක කියලා කියන්නේ නැත්නම් විදුලි ඒකකය කියලා කියන්නේ. විදුලි ඒකකයක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකක්. ඒ කියන්නේ අපි ගෙදර යුනිට් එකක් විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරනවා නම් ඒ කියන්නේ අපි කිලෝවොට් පැය එකක් විද්‍යුත් ශක්තිය පාවිච්චි කරන එක කරා කියලා තමයි එකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ ජූල් වලින් ගත්තොත් ජූල් 36 ලක්ෂයක්. මේ කිලෝවොට් පැයක් කියලා කියන්නේ අපි අපේ විදුලි ඒකකයක්. යුනිට් එකක් කියලා ගන්නත් පුළුවන්. හරිද? විදුලි ඒකකයක් කියලා කියන්නේ විදුලි ඒකකයක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකක්. ඒතර අපි කිලෝවොට් යුනිට් එකක් පාවිච්චි කරා කියලා කියන්නේ කිලෝවොට් පැය එකක් විද්‍යුත් ශක්තිය පාවිච්චි කරලා තියෙනවා. ජූල් වලින් ගත්තොත් ජූල් 36 ලක්ෂයක් පාවිච්චි කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගෙදරකට යුනිට් 100ක් පාවිච්චි කරා නම් මාසෙකට ඒ කියන්නේ කිලෝවොට් පැය 100ක්. ශක්තිය කිලෝවොට් පැය 100ක් පාවිච්චි කරලා තියෙනවා. ජූල් වලින් ගත්තොත් ජූල් 36 ලක්ෂයව 100ක්. හරිද? ඒතර විද්‍යුත් ශක්තියමයින ගොඩක් වෙලාවට මේ කිලෝවොට් පැය කියන එක පාවිච්චි වෙනවා. ඒතර මේක ශක්තියමයින ඒකකයක්. ඒතර මෙන්න මේ දෙකෙන් මොකද්ද ශක්තියමයින ඒකකය කියලා බලමු. මෙන්න මේක දිහා බැලුවොත් එහෙනම් මෙතන දෙනවා විභවය මේ වෝල්ට් ඇම්පියර් තප්පර කියලා තියෙන්නේ. විභවය වාරයක් ධාරාව වාරයක් කාලය. මේකෙන් ශක්තිය ලැබෙනවද අපි බලමු. දැන් මේ සමීකරණය දැක්කහම ඔයාලට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. මෙන්න මේ සමීකරණය මතක් වෙන්න ඕනේ. අපි කතා කරා ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් ගලාගෙන යද්දී මේ ධාරා විද්‍යුත් පාඩුවේ කතා කරන කොටසක් ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් ගලාගෙන යද්දී මේ ප්‍රතිරෝධය නිසා විද්‍යුත් ශක්තිය තාපය බවට පරිවර්තනය වෙනවා. තප්පරයකට තාපය උත්සර්ජනය වෙන ප්‍රමාණය R ප්‍රතිරෝධයක් කරහා I ධාරාවක් ගලාගෙන යද්දී තප්පරයකදී කොච්චරක විද්‍යුත් ශක්තියක් තාපය බවට පත් වෙනවද කියන එක නැත්නම් තාපය උත්සර්ජනීමේ ක්ෂමතාවයේ තප්පරයකට ප්‍රමාණය අපිට ගන්න පුළුවන් P සමානයි I වර්ග R කියලා. IR වෙනුවට V දා ගන්න පුළුවන්. මෙතන IR වෙනුවට V දාගත්තොත් අපිට ගන්න පුළුවන් VI කියලා. එහෙමම තමයි අපිට මෙතන තව අපි I වෙනුවට V සමානයි IR I වෙනුවට V බෙදීම R නේ I කියලා කියන්නේ. මෙතන V බෙදීම R දාගත්තොත් V වර්ගයේ බෙදීම R වර්ගය. එතකොට එනවා V වර්ගයේ බෙදීම R කියලා. ඔන්නෝම සමීකරණ තුනක් ගත්ත හැකි මේ එකම සමීකරණ හරි. මේ එකම සමීකරණ මෙන්න මෙහෙම සමීකරණ තුනක් ගත්ත හැකි. මේ මෙතන P කියලා කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලාගෙන යද්දී මේ ප්‍රතිරෝධයෙන් තප්පරයකදී උත්සර්ජනය වන තාපය. හරිද? ඒතර මෙතන මේ P ගේ එකක තප්පරයට ජූල් වෙනවා. දැන් මෙතන මේ P ගේ එකක ගත්තොත් P කියලා කියන ක්ෂමතාවය මෙන්න මේ මෙතන P කියලා කියන ක්ෂමතාවය කියන්නේ තප්පරයකට කොච්චරක්ද කියන එකනේ. තප්පරයකට මෙන්න මෙතනින් ධාරාවක් ගලද්දි මේ ප්‍රතිරෝධය නිසා තප්පරයකදී කොච්චරක තාපයක් පිට වෙනවද කියන එකට තමයි ක්ෂමතාවය කියලා කියන්නේ P කියලා කියන්නේ. ක්ෂමතාවයේ මනින්නේ තප්පරයට ජූල් වලින්නේ. තප්පරයට ජූල් වලින් ඒ වෙනකොට අපි SI එක විතර වොට් දාගන්නවා. හරිද? ඉතින් බලන්න මෙන්න මේ සමීකරණය දිහා බලුවොත් මෙන්න මේකෙන් අපිට ක්ෂමතාවයේ ඒකක විදිහට ගන්න පුළුවන් විභවයේ වාරයක් ධාරාව. ඒ කියන්නේ වෝල්ට් වාරයක් ඇම්පියර් කියලා. ඒතරන තප්පරයට ජූල් මේ වෝල්ට් වාරයක් ඇම්පියර් වලින් කියන්නේ තප්පරයට ජූල් ක්ෂමතාවයනේ. ඒක කාලෙන් ගුණ කරොත් එනවා ජූල් ශක්තිය. එහෙනම් මෙන්න මේක කාලයෙන් ගුණ කරලා තියෙන T වලින් ගුණ කරොත් අපිට ලැබෙනවා ජූල් කියන ඒකකය. තේරෙනවද ඒක දාව? බලන්න විභවය වාරයක් ධාරාව සමාන වෙනවා ක්ෂමතාවයට. ක්ෂමතාවයේ මනින්නේ තප්පරයට ජූල් වලින්. හරිද? එතකොට වෝල්ට් වාරයක් ඇම්පියර් කියන්නේ වෝල්ට් වාරයක් ඇම්පියර් සමාන වෙන්න ඕනේ තප්පරයට ජූල් වලට. වෝල්ට් වාරයක් ඇම්පියර් තප්පර වලින් ගුණ කරොත්
සොරි කාලේ නෙවෙයි තප්පර වලින් දැන් T වෙනවා තප්පර වලින් ගුණ කරොත් කාලේ මයින ඒකකයේ තප්පර වලින් ගුණ කරොත් එතකොට ලැබෙනවා ජූල්. එතකොට ඒකත් ශක්තිය මයින ඒකකයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේ හතරම ශක්තිය මයින ඒකක විදිහට ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ශක්තිය මයින ඒකකයක් විදිහට ගන්න බැරි. මේක තමයි ඒකට උත්තරේ වෙන්නේ. දැන් මේට අමතරව ශක්තිය මයින ඒකක විදිහට අපි පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන ඒකකය. මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන ඒකක අපි භාවිතා කරන්නේ ගොඩාක් පොඩි ශක්තියින් මනින්න. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියන්නේ ජූල් වලින් ගත්තොත් ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියන්නේ ජූල් වලින් ගත්තොත් 1.6යි 10 ඍණ 19ක වගේ ඉතා කුඩා ශක්තියක්. ඉතා කුඩා ශක්තියක්. ඉතා චූටි ශක්තියින් මනින්න තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් පාවිච්චි කරන්නේ.